හරි. ආයිබෝවන්. අපේ රීෂන් පන්තියට අදාළව පළවෙනි දවසේ උගන්වපු පාඩමට අදාළව ප්‍රශ්න සාකච්ඡාව ඒකේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. බලමු. පළවෙනි ප්‍රශ්නේ කියන යම් දිශාවක් ඔස්සේ වස්තුවක සිදුවන ඈත් වීම හඳුන්වන භෞතික රාශිය. දැන් මේකේ කියන්නේ දිශාවක් සඳහන් කරලා තියෙනවනේ. යම් දිශාවක් ඔස්සේ වස්තුවක සිදුවන ඈත් වීමනේ අහන්නේ. එතකොට ඒක මොකද්ද? විස්ථාපනයක් නේ. දිශාවක් තියෙන හින්දා විස්ථාපනයක්. හරිද? දුරක් වෙන්න බැරියයි. දුරට නිශ්චිත දිශාවක් තිබ්බද? නෑනේ. දැන් හිතන්න බෙන් A ලක්ෂයේ බෙන් B ලක්ෂයේ හරිද? දැන් බලන්න මෙන්න මේ මාර්ගයක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ මාර්ගේ යනකොට යන්නේ දැන් මේ පැත්තේ දිශාවට ඔහොම යනවා. දැන් මෙහෙදි මේ පැත්තේ දිශාවටනේ. දැන් මේකට නිශ්චිත දිශාවක් තිබ්බද? නෑ, විවිධාකාර දිශාවල්. හරිද? හරි. හැබැයි විස්ථාපනය මොකද්ද? ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයක් අතර තියෙන කෙටිම දුරට අපි කියනවා විස්ථාපනය කියලා. හරිද? එහෙම නැත්නම් සරල රේඛීය දුරට. බෙන් ආරම්භක ලක්ෂය, බෙන් අවසාන ලක්ෂය. මේකට අපි කිව්වා මොකද්ද? විස්ථාපනය කියලා. හරිද? මේකට බලන්න නිශ්චිත දිශාවක් තිබ්බේ නැද්ද? තියෙනවා. බෙන් නිශ්චිත දිශාව. හරිද? දැන් ඕක නේද ඔය ප්‍රශ්නෙන් අහන්නේ? හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2. හරිද? හරි. ඊට පස්සේ වස්තුවක චලිත වූ පතයේ එහෙම නැත්නම් මාර්ගයේ දිග හඳුන්වන භෞතික රාශිය මොකක්ද? වේගය. පැහැදිලිද? උත්තරේ එතකොට ඒකට වේගය නෙමෙයි දුර. උත්තරේ 1. හරිද? ඊට පස්සේ බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? වස්තුවක් ඒට නැගෙනහිර සිට කොහොම බලන්න බෙන් A ලක්ෂයේ ඒට නැගෙනහිර සිට B වෙතට ළඟා වෙනවලු. නැගෙනහිර තියෙන B ට ළඟා වෙනවලු. ඊට පස්සේ B ට උතුරින් පිහිටි C වෙත ළඟා වෙනවලු. බෙන් B ට උතුරින් පිහිටි C වෙත ළඟා වෙනවලු. හරිද? A හා B අතර දුර 4යිලු. 4යි මීටර්ලු. B හා C අතර දුර කීයද? 3යි මීටර්. හරිද? ඕන් මෙයා චලිත වෙච්චි පතයේ දිග මේ A සිට B ට එනවා, B සිට C ට යනවානේ. හරි, අවුලක් නැහැ. හරි. ඊට පස්සේ වස්තුව ගමන් කළ මුළු දුර වන්නේ අහනවා. බෙන් බලන්න. A ඉඳන් B ට එනවා, B ඉඳන් C ට යනවා. ඔක්කොම කොච්චර දුරක් ගමන් කරලා තියෙනවද? ගමන් කළ දුර කීයද? 7යි මීටර්. මේක බැරි වෙන්න බෑ. හරිද? ටියුට් එකේ සෑහෙන්න හදුවා. හරිද? හරි. ඊට පස්සේ වස්තුව සිදු කළ විස්ථාපනය. විස්ථාපනය කිව්වට පස්සේ මතක් වෙන්න ඕනේ මොකද්ද? ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර තියෙන කෙටිම දුර. හරිද? එහෙම නැත්නම් මොකද්ද? ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර පිහිටි සරල රේඛීය දුරට අපි කියනවා විස්ථාපනය කියලා. පැහැදිලිද? එතකොට බලන්න බෙන් ආරම්භක ලක්ෂය, බෙන් අවසාන ලක්ෂය ඔය අතර සරල රේඛාවක් ඇඳලා බලමු. බෙන් ඇඳ සරල රේඛාවක්. හරිද? ඕන් ඇඳා. හරිද? හරි. දැන් අහන්නේ ඔය එකේ දිග නේද? හරිද? දැන් විස්ථාපනයේ දිගනේ අහන්නේ. ප්‍රමාණයනේ. හරි. ඕක හොයන්නේ කොහොමද? හරි. දැන් පේන්න ඕනේ පුතේ. බලන්න මෙන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් නේද දීලා තියෙන්නේ? ඍජු කෝණී ත්‍රිකෝණයක් නේද? හරිද? ඍජු කෝණී ත්‍රිකෝණයක දන්නේ නැත්තේ මොකද්ද දැන්? කර්ණය නේද? හරිද? කොහොමද කර්ණය හොයාගන්නේ? පයිතගරස් ප්‍රමේය දාන්න ඕනේ නේ. මේ දුර x කියලා දාගන්නවා. හරිද? x වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. x වර්ගය සමානයි 4 වර්ගය 16යි ධන 3 වර්ගය 9යි. ඔක්කොම එකතු කරාම කීයක් එනවද පුතේ? 25යි. හරිද?
x වර්ගයේ 25යි. x ගේ අගය හොයාගන්න පුළුවන් ඒකේ වර්ගමූලය ගත්තා නම් කීයද? 5යි මීටර් කියලා එනවා. පැහැදිලිද හදපු විදිය? හරිද? දැන් ඔය වගේ ගාණක් විභාගයට දෙන්න පුළුවන්. හරිද? ඔය හදාගන්න පුළුවන් නේද දැන්? හරි. ඊට පස්සේ හරි. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙත් ගොඩ හතරවෙනි ප්‍රශ්නෙත් ගොඩ අවුලක් නෑනේ. හරි. දැන් මේ පාඩමේ සරල රේඛීය චලිතයේ පාඩමේ එන්න පුළුවන් හැම ගාණක්ම අපි හදලා ඉමු පන්තිය. හරිද? දැන් ටියුට් එකෙත් වෙනට අම්බානට ගණන් හැදුවා. හරිද? දැන් ඊට අමතරව මේ තව ටියුට් එකක් හදන්නේ. හරිද? මේකෙත් අම්බානට ගණන් හදමු. මේ පන්තියේ ළමයින්ට සරල රේඛීය චලිතයේ පාඩම බැරි වෙන්න බෑ. හරිද? හරි. බලමු ඊළඟට. හරි. බලන්න ලස්සන වගුවක් දීලා තියෙනවා. හරි. ලස්සන වගුවක් දීලා තියෙනවා බලමු. දැන් මේවා කරලා තියෙන්න ඕනේ. හරි. බලන්න කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වීමේ. හරිද? ඕම් කාලය විස්ථාපනය. හරිද? හරි. කාලය බිඳුවේදී විස්ථාපනය බිඳුවයි. කාලය එකේදී 2යි. කාලය දෙකේදී 4යි. ඊට පස්සේ 3ේදී 6යි. 4ේදී 8යි. 5ේදීත් 8යි. 6ේදීත් 8යි. 7ේදී 6යි. හරිද? 8ේදී 4යි. 9ේදී 2යි. 10ේදී 0යි. සීන් එක හරිද? හරි. ඊට පස්සේ බලමු ගාන කියවලා වස්තුව ගමන් කළ මුළු දුර. හරිද? හරි. කොහොමද ඒක හොයන්නේ? හරිද? දැන් ඔය වගුව දැකලා ළමයෙක් කොහොමද ඕක ගන්නෙ? හරිද? හරි. බලන්න මේ දීලා තියෙන වගුව මොන වගුවක්ද? කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙලා තියෙන විදිහ නේද මේ වගුගත කරලා තියෙන්නේ? එහෙම නේද? හරි. බලන්න කාලය බිඳුවේදී බිඳුවයි. මෙතන ඉන්නේ. කාලය ටික ටික යනවා දැන්. හරිද? කාලය ටික ටික යනවා. විස්ථාපනයත් ටික ටික වැඩි වෙනවා. හරිද? ඔව් විස්ථාපනයත් ටික ටික වැඩි වුණා. 8 දක්වා විස්ථාපනය වැඩි වුණා. හරිද? හැබැයි කාලය යනවා පුතේ විස්ථාපනය වැඩි වෙලා තියෙනවද? 4 ඉඳන් 5ට යනකොටයි 5ට ඉඳන් 6ට යනකොටයි විස්ථාපනය වැඩි වෙලා තියෙනවද නැද්ද? වැඩි වෙලා නැහැ. විස්ථාපනය වැඩි වෙලා නැහැ කියලා කියන්නේ මොකක් වෙලාද? එයා එතනමයිනේ ඉන්නේ. හරිද? එයා එතනමයි ඉන්නේ දැන්. ඒ කියන්නේ මෙතන ඉඳන් 8ක් මීටර දුර ආවා. හරිද? ඇවිල්ලා නැවතුණා. හරිද සීන් එක? හරි. ඊට පස්සේ බලන්න 6 ඉඳන් 7ට යනකොට අඩු වෙලා විස්ථාපනය. 7 ඉඳන් 8ට යනකොට තවත් අඩු වෙලා. 8 ඉඳන් 9ට යනකොට තවත් අඩු වෙලා. ඔන්න ඔහම 10ට යනකොට විස්ථාපනය බිඳුව වෙලා. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ ගත්ත 8 විස්ථාපනයේ දැන් බිඳුව වෙනකන් අඩු වෙලා කියලා කියන්නේ ආපස්සට ගිහිල්ලා මේ මිනිස්සයා. හරිද? ආපස්සට 8ක් මීටර ගිහිල්ලා ආරම්භක තැනටම ඇවිල්ලා නේ. විස්ථාපනයේ බිඳුවයි කියලා කියන්නේ ආරම්භක තැනටම ඇවිල්ලා නේද? කොහොමද ඒක හිතන්නේ? විස්ථාපනය කියලා කියන්නේ මොකද්ද? ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් අතර තියෙන කෙටිම දුර. හරිද සීන් එක? හරි. දැන් බලන්න විස්ථාපනයේ බිඳුව වෙලා කියන්නේ ආරම්භක තැනටම ඇවිල්ලා. හරිද? දැන් අපේ ප්‍රශ්نين අහන්නේ ගමන් කළ මුළු දුර කීයද? 16යි මීටර්. යන්න 8යි එන්න 8යි කීයද? 16යි මීටර්. හරිද? හරි. ඊට පස්සේ හරි. පළවෙනි ප්‍රශ්නේ ගොඩ එකේ. හරිද? හය බලන්න වස්තුවේ චලිතය සම්බන්ධව ඉදිරිපත් කර ඇති පහත කුමන ප්‍රකාශය අසත්‍යද කියලා අහනවා. හරිද? හරි. බලමු. බිඳුවේ සිට 4 තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. ඔව්. බලන්න.
කාලය පළවෙනි තප්පරයේදීත් මීටර 2යි දෙවෙනි තප්පරයේදී මීටර 2යි වැඩි වෙලා තියෙනවා. තුන්වෙනි තප්පරයේ මීටර 2යි හතරවෙනි තප්පරයේත් මීටර 2යි. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙලා. අවුලක් නෑ නේද? ඒක හරි. හරි. 6 සිට 10 තුල ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කර ඇත. හරිද? දෙක අඩු වෙලා නේ. ඒකත් හරි. ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරලා. හරිද? හරි. මේක මන්දනයත් එක්ක පටලව ගන්න එපා. මේ මන්දනයක් එහෙම වෙලා නෙවෙයි මෙතන තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ 4 සිට 6 තුල වස්තුව චලිත වෙනා නැල්ලු. බේන් 4 බේන් 6 ඔය අතරේ වස්තුව නිශ්චලතාවයේ සිටලා නේද තියෙන්නේ. චලිත වෙලා නැහෙනි. කොහොමද හොයාගත්තේ? විස්ථාපනය වෙනස් වෙලා නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන් නිශ්චලතාවයේ තමයි ඉන්නේ. පැහැදිලිද? හරිද? එතකොට එකත් හරි දෙකත් හරි තුනත් හරි 4 කියවලා බලමු. හරි. තප්පර 10 අවසන් වන ඊට වස්තුවේ මුළු විස්ථාපනය 8ක්ලු. මුළු විස්ථාපනය කීයද බං? මුළු විස්ථාපනයේ බිඳුවයි. විස්ථාපනය කියලා කියන්නේ මොකද්ද? ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර තියෙන කෙටිම දුර. හරිද? දැන් මේකේ මුළු දුර ඇහුවනම් එහෙම මුළු දුර ඇහුවනම් එහෙම 16යි. හරිද? එතකොට 4 වෙනි ආන්සර් එක තමයි වැරදි මේකනේ. අසත්‍ය ප්‍රකාශයෙන් තෝරන්න තියෙන්නේ 4. හරිද? දැන් මෙවුවා මේ පන්තියේදී කතා කරා. හරිද? තවත් තරලව හිමීට ගියේ කාට හරි අහුුන්නේ නැති කෙනෙකුට ආයෙත් අහු ගන්න පුළුවන් වෙන්න. හරිද? මේවා පන්තියේදී කතා කරා. හරි. ඊට පස්සේ 7 වස්තුවේ සාමාන්‍ය වේගය කොපමණද කියලා අහනවා. කොහොමද සාමාන්‍ය වේගය ගන්නෙ? සාමාන්‍ය වේගය කොහොමද ගන්නෙ? සාමාන්‍ය වේගය කොහොමද ගන්නෙ? සාමාන්‍ය වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. හරිද? එතකොට කොච්චර දුරක් ගමන් කරාද පුතේ? ඔක්කොම කොච්චරක් ගියාද? 16ක් මීටර් ගියා. හරිද? ඇයි ගිහිල්ලා එන්න හපවුනේ? හරිද? 16යි මීටර් ගියා. කොච්චර කාලයක්ද මෙයාට ගත වුනේ? තප්පර 10යි. එතකොට කීයද? 1.6යි. ඒකකේ මොකද්ද? ms ඍණ 1. පැහැදිලිද? 1.6යි ms ඍණ 1. සීන් එක හරිද? අවුල් තියනවද? හරි. උත්තරේ අංක 2. හරි ඉක්මනට බලමු. හරි. වස්තුවක් ගමන් කළ දුර කාලයට දක්වන අනුපාතය. ගමන් කළ දුර කාලයට දක්වන අනුපාතය නේද අහන්නේ? මොකක්ද? ගමන් කළ දුර කාලයට දක්වන අනුපාතය. ඒ කියන්නේ දුර කාලයෙන් බෙදලා නේද ඔය අහන්නේ? නොකිය අහන්නේ. දුර කාලයෙන් බෙදුවාම මොකක්ද දෙන්නේ? වේගය පුතේ වේගය. උත්තරේ අංක 1. හරි. විස්ථාපනය වෙනස් වන ශීඝ්‍රතාවය. දැන් බලන්න ඒ ප්‍රශ්න දෙක දෙවිධයකට අහලා තියෙන්නේ. විස්ථාපනය කාලයට දක්වන අනුපාතය කියලා ඇහුවොත් ඔව් ප්‍රවේගය. ප්‍රවේගය හඳුන්වන තවත් විදිහක් මොකක්ද? විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරිනේ? දැන් අහන්නේ මොකද්ද 9 වෙනි ප්‍රශ්නේ? විස්ථාපනය වෙනස් වෙන ශීඝ්‍රතාවය මොකද්ද? ප්‍රවේගය. හරිනේ? හරි. ඊට පස්සේ 10 සමාන ඒකක නොමැති භෞතික රාශි යුගලය මින් කුමක්ද කියලා අහනවා. සමාන ඒකක නොමැති. හරි. බලමු පළවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ වේගය සහ ප්‍රවේගය. වේගයේත් ඒකක මොකද්ද? ms ඍණ 1. ප්‍රවේගයේත් ඒකක ms ඍණ 1 සමානයි ඒකක දෙන්නගෙම. හරි. දෙවෙනි එක දුර හා විස්ථාපනය. දෙන්නම මොකද්ද? මීටර වලින්මයි ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ 3 වේගය හා ත්වරණය. වේගයේ ඒකක මොකද්ද? ms ඍණ 1. ත්වරණය
ත්වරණය මොකක්ද ඒකක? ms ඍණ 2. හරි. එතකොට අන්න එතන ඒකක සමාන වෙන්නේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ 4 ත්වරණය හා මන්දනය. ත්වරණයේත් ms ඍණ 2 මන්දනයේත් ms ඍණ 2නේ. මන්දනය කියන්නේ මොකද්ද? ඍණ ත්වරණයක්. ඍණ ත්වරණයට කියන විශේෂ නමක් නේද මන්දනය කියන්නේ. හරිද? හරි. අවුලක් නැහැනේ? හරි. හරි. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? උත්තරේ අංක 3. හරිද? හරි. 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 ඊට පස්සේ 11 වස්තුවක් ගමන් කළ දුර කාලය සමග වෙනස් වූ අයුරු පහත දැක්වේ කියලා කියනවා. හරිද? හරි. බලන්න කාලය බිඳුවේදී 0යි පළවෙනි තප්පරයේදී 3යි දෙවෙනි තප්පරයේදී 6යි තුන්වෙනි තප්පරයේදී 9යි හතරවෙනි තප්පරයේදී 12යි පස්වෙනි තප්පරයේදී 15යි 16වෙනි තප්පරයේදී 18යි. ඔහොමනේ ගිහිල්ලා තියෙන්නේ. හරි. වස්තුව චලිතය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහන්නේ. බලමු. පළවෙනි පිළිතුර දීලා තියෙනවා. වස්තුව ගමන් කළ මුළු දුර 18යි මීටර්. ඔව් 18යිනි වගුව බලලා කියන්න පුළුවන්. හරිද? හරි. වස්තුව නියත වේගයකින් ගමන් කර ඇත. ඔව් සෑම තප්පරයකම දුර එකම ප්‍රමාණයකින් වෙනස් වී ඇති බැවින් මොකක්ද? නියත වේගයකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. බැලූ බැලනවට කියන්න පුළුවන්. අවුලක් නැහැනේ. හරි. ඊට පස්සේ වස්තුවේ වේගය 3යි ms ඍණ 1කි. ඔව් ගමන් කළ දුර කාලයෙන් බෙදුවා නම් 3යි ms ඍණ 1 කියලා එනවනේ. ඒකත් හරි. බලන්න දෙයක් නැහැ. එතකොට 4 වෙනි ප්‍රශ්නේ කොහොමද වැරදිනේ උත්තරේ? හරි. බලමු. වස්තුවේ ක්‍රමයෙන් වැඩි වන වේගයකින් ගමන් කර ඇත. වස්තුවේ ක්‍රමයෙන් වස්තුව කියලා එන්න ඕනේ නැත්නම් හරිද? වස්තුවේ අම්මා බලයි මේ ප්‍රශ්නේ කියවද්දී කාටද මු වස්තුවේ කිව්වේ කියලා. හරිද? එතකොට ටයිපින් මිස්ටේක් හරිද? වස්තුව කියලා එන්න ඕනේ නැත්නම් හරිද? වස්තුව ක්‍රමයෙන් වැඩි වන වේගයකින් ගමන් කර ඇත. එහෙමද? නෑනේ. බලන්න පළවෙනි තප්පරේත් කොච්චර ගිහිල්ලා තියෙන්නේ? 3යි. දෙවෙනි තප්පරේත් තව 3යි. ඊළඟ තප්පරේත් තව 3යි. එහෙමද? වැඩි වෙන වේගයකින් ගිහිල්ලාද? වැඩි වෙන වේගයකින් ගිහිල්ලා නම් පුතේ කොහමද? පළවෙනි තප්පරේ මෙච්චරයි නම් ඊළඟ තප්පරේ තව වැඩි ප්‍රමාණයක් යනවා. එහෙමනේ ටික ටික වැඩි වෙන වේගයෙන් යනවා කියන්නේ නේ. එතකොට මෙයා ඒකාකාර එහෙම නැත්නම් නියත වේගයකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. පැහැදිලිද සීන් එක? හරි. හරිනේ? හරි. එතකොට 4 වෙනි එක වැරදි ප්‍රකාශනේ. හරි. 12 වස්තුවක් පළමු තප්පරය තුල වස්තුවක් පළමු තප්පරය තුල 10ක් මීටර් ගමන් කරයිලු. හරිද? 10ක් මීටර් ගමන් කරනවලු. දෙවන තප්පරය තුල හරි බලමු පස්තාර ගත කරලා බලමු කාලය දුරනේ. බිඳුවෙන් පටන්ගෙන තියෙන පළවෙනි තප්පරය තුල කොච්චරද? 10යි. දෙවන තප්පරය තුල 15යි. තෙවන තප්පරය තුල දැන් මෙහෙමනේ. දැන් බලන්න පළමු තප්පරය තුල 10යි දෙවන තප්පරය තුල 15ක් ගියා කියන්නේ 10ට 15ක් එකතු වෙන්න ඕනේ. එතකොට 25යි. තෙවන තප්පරය තුල තව 14ක් ගියා කියන්නේ ඔක්කොම 39යිනේ. එහෙමනේ එන්න ඕනේ නැතනේ. හරිද? හරි. වස්තුවේ සාමාන්‍ය වේගය කොපමණද කියලා අහනවා. හරිද? හරි. සාමාන්‍ය වේගය ගන්න පුතේ ඔය වගේ තැනකදී හරිද? 39 3ෙන් බෙදලා ගන්නත් පුළුවන්. ඇයි ඒ? ගමන් කළ මුළු දුර දැන් ඔක්කොම 39යි. ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 3යි. එතකොට 10.3යි කියලා එනවනේ ms ඍණ 1. හරිද? එහෙම නැත්තම්
සාමාන්‍ය වේගය ගන්න තව ක්‍රමයක් තියෙනවා. කොහොමද? සාමාන්‍ය වේගය ගන්න තව ක්‍රමයක් තියෙනවා පුතේ. කොහොමද? පළවෙනි තප්පරේ වේගය හොයා ගන්නවා. දෙවෙනි තප්පරේ වේගය හොයා ගන්නවා. තුන්වෙනි තප්පරේ වේගය හොයා ගන්නවා. හරිද? හරි. පළවෙනි තප්පරේ වේගය කොහොමද කියන්නේ? පළවෙනි තප්පරේ කොච්චර දුරක්ද ගිහිල්ලා තියෙන්නේ? 10යි මීටර. එහෙනම් පළවෙනි තප්පරේ වේගය කීයද? 10යි m/1. කාලයෙන් බෙදුවා කියන්නේ එකෙන් බෙදුවාම ඒකමනේ. හරි. ඊට පස්සේ දෙවන තප්පරේ 15ක් ගියා කියන්නේ 15යි m/1. තෙවන තප්පරේ 14ක් ගියා කියන්නේ 14යි m/1. හරිද? හරි. දැන් ඔන්න ඔය වේග තුන එකට එකතු කරලා වේග ගණනෙන් බෙදුවා නම් ඒත් අපිට එන්නේ සාමාන්‍ය වේගයම තමයි. හරිද? හරි. 10ට 15ක් එකතු කරපුවාම 15යි 25යි 25ට 14ක් එකතු කරපුවාම 39යි 39 බෙදීම 3 කීයද? 10.3යි m/1 කියලා එනවනේ. අර කලින් ආව එකම නේද? හරිද? ගමන් කළ මුළු දුර ගමනට ගත වූ මුළු කාලයෙන් බෙදුවත් එකයි. එක එක්කෙනාගේ වේග එකතු කරලා ඒක වේග ගණනින් බෙදුවත් එකයි. හරිද? ලියන්න තරුවක් දාලා ලියන්න ප්‍රශ්නකාලින් සාමාන්‍ය වේගය ගැනීමේදී වේග ගණන එකතු කර ඇති වේග සංඛ්‍යාවෙන් බෙදීමෙන් සාමාන්‍ය වේගය ගත හැකිය. හෝ කියලා දාන්න. හෝ ගමන් කළ මුළු දුර බෙදීම ගමනට ගත වූ මුළු කාලයෙන්ද සාමාන්‍ය වේගය ගත හැක. හරිද? හරි. හරිනේ සීන් එක. මගේ වතුර බොතල වතුර. හරි. හරිද? හරි. ඊට පස්සේ බලමු. මේකේ උත්තරයක් නැද්ද? 10යි කියන එක 10.3යි කියලා දාගන්න. එතකොට ඒකට තමයි පළවෙනි එකට ගහගන්න උත්තරේ. හරි. 13 බලන්න. නිශ්චලතාවයෙන් ගණන් ආරම්භ කළ වස්තුවක් තප්පර 5කදී නැගෙනහිර දිශාව ඔස්සේ 80 මීටර ගමන් කරාලු. හරිද? හරි. වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගයේ විශාලත්වය කීයද අහන්නේ? විස්ථාපනයේ බෙදීම ගත වූ කාලයෙන් 80 බෙදීම 5 කීයද? 16යි m/1. හරිද? හරි. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුවක් විස්ථාපන කාල පස්තාරයේ දල හැඩය. හරිද? ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් විස්ථාපන කාල පස්තාරය කොහොමද? මෙන්න මෙහෙමයිනේ. විස්ථාපන කාල පස්තාර. හරිද? මම ඔයාලට පස්තාර හෙන සෙට් එකක් කියලා දුන්නානේ. හරිද? ඔන්න ඔය පස්තාරෙන් එකක් නේද? හරිද? අහන්නේ ප්‍රශ්නේ. ඔතනින් එහාට පුතේ අහන්නේ නැහැ. හරිද? වැඩියනුත් එක්ක කියලා දීලා ඇති. හරි ලස්සනට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? ඔය ටියුට් එකේ වැඩියනුත් එක්ක කියලා ඇතිනේ. හරි. එතකොට උත්තරේ 3. 15 වෙනි ප්‍රශ්නේ බලමු. පස්තාරයක් දීලා තියෙනවා. හරිද? පස්තාරයක් දීලා තියෙනවා.
බලමු. බෙන් පහයි 8යි 11යි කොහොමනේ තියෙන්නේ නේ? හරි. තප්පර 5 තුල වස්තුව ගමන් කළ ඒකාකාර ප්‍රවේගය අහනවා. මේ තප්පර 5 තුල මූ කොච්චර දුරක් ගිහිලා තියෙනවද? මේක 20යි කියලා දාගන්නකො ඈ. මෙතන වැදිලා නැහැ නේද ඒක? 20යි කියලා දාලා හදමු. පළවෙනි තප්පර 5 තුල කොච්චර දුරක් ගිහිලාද? 20ක් ගිහිලා කොහමද හොයන්නේ? විස්ථාපනයේ බෙදීම කාලය හරිද? ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. හරිද? විස්ථාපනය කීයද? 20යි මීටර්. කාලය කීයද? තප්පර 5යි. එතකොට 4යි ms ඍණ 1 කියලා එනවා. හරි ලස්සන එනවනේ. හරි. ඊට පස්සේ වස්තුව ගමන් කළ මුළු දුර. හරිද? වස්තුව ගමන් කළ මුළු දුර. බලන්න පුතේ මෙයා අරන් තියෙන උපරිම විස්ථාපනය 20යි. හරිද? බෙන් 20 විස්ථාපනයක් ගත්තා. අහපුව මොකද කරලා තියෙන්නේ? විස්ථාපනය බිඳුව වෙලා. හරිද? විස්ථාපනය බිඳුව වෙලා කියලා කියන්නේ හරිද? යම් තැනකට ගිහිල්ලා ආයේ එතනින් හරවගෙන ආපු තැනටම ඇවිල්ලා. හරිද? එතකොට උපරිම විස්ථාපනයේ 20යි නම් ඒක අහපවුත් ඇවිල්ලා නම් කොච්චර දුරක් ගිහිනද? යන්න 20යි එන්න 20යි. ඔක්කොම 40යි මීටර්. උත්තරේ අංක 3. හරිද? උත්තරේ අංක 3. හරි. වස්තුවේ සාමාන්‍ය වේගය. හරිද? කොහොමද සාමාන්‍ය වේගය හොයාගන්නේ? දැන් කොච්චර දුරක් මෙයා ගිහිල්ලාද? 40ක් මීටර් දුරක් ගිහිල්ලා කොච්චර වෙලාවක් ගත වෙලාද? 11යි මීටර් 11යි තප්පර වෙලාවක් ගත වෙලා. එතකොට 40 බෙදීම 11න් අපිට ගන්න බැයිද? පුළුවන්. උත්තරේ අංක 1. හරි. ත්වරණය ඍණාගයක් ගන්නේ. ඊට පස්සේ 18 මිස්සුණානේ. 18 බලමු. වස්තුවක ආරම්භක ප්‍රවේගය 0යිලු. තප්පර 4කට පසු ප්‍රවේගය 20 කීලු. ත්වරණය අහන්නේ. ත්වරණය හොයන්නේ කොහොමද? ත්වරණය හොයන්නේ කොහොමද? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. හරිද? ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලයනේ. හරි. ප්‍රවේග වෙනස ගන්නේ කොහොමද? අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන්න ඕනේ. අවසාන ප්‍රවේගය කීයද? 20යි. ආරම්භක ප්‍රවේගය කීයද? 0යි. ඒකකේ දාන්න ms ඍණ 1. ගත වූ කාලය. කාලය කීයද? ප්‍රවේග වෙනස ඇතිවෙන්න තප්පර 4යි. එතකොට 20 බෙදීම 4 කීයද? 5යි ms ඍණ 2 වෙනවා. ත්වරණය කීයද? 5යි ms ඍණ 2. 20 බෙදීම 4 කියලා තියෙන උත්තරේ 2 නේ. හරි. ඇයි පළවෙනි එක වරදින්නේ? පළවෙනි එක වරදින්නේ ඒකකයේ වෙනස් හින්දා. 19 ත්වරණය ඍණාගයක් ගන්නේ. හරිද? බලමු. දැන් ත්වරණය ඍණ කියන්නේ මොකද්ද? ත්වරණය ඍණ වෙනවා කියන්නේ මන්දනයක්. මන්දනයක් වෙන්නේ කොහෙද කියලා බලමු. ඒ කියන්නේ පුතේ එන්න වේගය වැඩි වෙන්න ඕනේද? නෑ එන්න වේගය අඩු වෙන්න ඕනේ. හරිද? මන්දනයක් වෙන්නේ කොතනද කියලා බලමු කියවලා. හරිද? හරි. ගසකින් වැටෙන ගෙඩියක්. ගෙඩිය උඩින් විශ්ලතාවයේ පටන් අරගෙන එන්න ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි වෙන්නේ නේ. හරිද? එතකොට ඒක ත්වරණයක් වෙන්නේ. හරි. 2 තිරිංග තද කළ රථයක්. රථයක් යනවා බ්‍රේක් ගහනවා. හරිද? මොකද වෙන්නේ? දැන් ටික ටික වේගය අඩු වෙනවා නේ. හරි.
මම දැන් ඕන් යනවා. හරිද? මම දැන් ඔහොම යනකොට කුලප්පු වෙච්ච දෙනක් මගේ දිහාවට එනවා. හරිද? මම මොකද වෙන්නේ? මං කුලප්පු වෙච්ච දෙන දැකලා මගේ වේගය අඩු කර ගන්නවා කොහොමද? තිරිංග තද කරලානේ. තිරිංග තද කරලා මගේ වේගය අඩු කර ගන්නවා. හරිද? එතකොට මොකද්ද වෙන්නේ මම? මන්දනයක් නේ. 100ට ආවනම් දැන් එළදෙන දැක්කට පස්සේ මම 10යි ms ශ්‍රේණියක විතර වෙන්න වේගය අඩු කර ගන්නවා. මන්දනයක් වෙන්නේ නේ. උත්තරේ අංක 2. පැහැදිලිද? හරි. අනිත් ඒවා නිකන් කියවලා බලමුකෝ. ත්වරකය පාගන රථයක. ඒ කියන්නේ ඇක්සලරේටරේ නේ. ඇක්සලරේටර් එක. ඒක අල්ලන රථයක්. එහෙනම් වේගෙන් යන්නේ ඒකනේ කියන්නේ නේ. හරි. සරල රේඛාවක එකම වේගෙන් දාවන එහෙම රථයක් එහෙම නැහැ නේ. එතකොට උත්තරේ අංක 2. හරිද? හරි. 20 වෙනි ප්‍රශ්නේ ඉක්මනට බලමු. ප්‍රශ්න 25යි MCQ තියෙන ඊට පස්සේ තියෙන රචනා. හරිද? දැන් අප සාකච්ඡා කරන්නේ MCQ 25 විතරයි. හරි. ඊට පස්සේ 20 බලමු. 20යි ms ඍණ 2 ප්‍රවේගයකින් ගමන් කරමින් තිබූ වස්තුවක් තප්පර 5කදී ඒකාකාර ප්‍රවේගය අඩු කරමින් නිශ්චලතාවයට පත් වුණාලු. මන්දනේ නහන්නේ. හරිද? මන්දනේ හොයන්නේ කොහොමද? ත්වරණය හොයන සමීකරණ එන්නයි. හරිද? කොහොමද ත්වරණය හොයන්නේ එතකොට? ත්වරණය හොයන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරි. දැන් අපි හොයාගෙන යන්නේ ප්‍රවේගයක් තමයි. ඒක ඍණාවක් කියන්නේ අනිවාර්යෙන් මන්දනයක්. හරිද? හොයාගෙන යන් ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස ගන්නේ වැඩි ප්‍රවේගයෙන් අඩු ප්‍රවේගයද? නෑ. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගය 20යි. හරිද? ms ඍණ 1. කාලය කොච්චරක් ගත වෙනවද පුතේ ඒකට? හරිද? කාලය ගත වෙනවා කියලා කියනවා තප්පර 5ක්. හරිද? තප්පර 5ක්. ඒ කියන්නේ දැන් බිඳුවෙන් 20ක් අඩු කරාට පස්සේ ඍණ 20යි නේ. ඍණ 20 බෙදීම 5 කීයද? ඍණ 4යි ms ඍණ 2. දැන් මන්දනය ඇහන්නේ නේ. මන්දනය ඍණ 4යි ms 2 කියලා කිව්වොත් හරිද? මන්දනය කියන වචනේ ඇතුළෙම තියෙනවා ඍණ ත්වරණයක් කියන එකනේ. දැන් අපි හෙව්වේ ත්වරණේනේ. ඍණ ත්වරණයක් ආව මට මන්දනය ඇහුවට පස්සේ හරි ලස්සනට ධන වලින් උත්තරේ තියන්න ඕනේ. හරිද? මන්දනය සමානයි කීයද? 4යි ms ඍණ 2. හරිද? හරි. පැහැදිලිද? ඊට පස්සේ 21 පහත ප්‍රවේග කාල පස්තාරයට අනුව දී ඇති කුමන ප්‍රකාශය අසත්‍යද කියලා අහනවා. පහත ප්‍රවේග කාල පස්තාරයට අනුව දී ඇති කුමන ප්‍රකාශය අසත්‍යද කියලා අහනවා. හරිද? හරි බලමු. වස්තුවේ උපරිම ප්‍රවේගය 10යි ms ඍණ 1යිලු. ඔව් නේද? පස්තාරයේ උපරිම ගිහිලා තියෙන 10යි ms ඍණ 1 විතරනේ නේ. හරි. මුල් තප්පර 4 ත්වරණයෙන් ගමන් කර ඇත. ඔව් ප්‍රවේග කාල පස්තාරයක ඔහොම තියෙනවා කියන්නේ මොකක්ද? ත්වරණයක්. හරි. වස්තුවේ මුළු විස්ථාපනය 40ක් මීටර්ලු. සාමාන්‍ය වේගය මෙච්චරයිලු. බලමු. හරිද? හරි. කොහොමද හොයන්නේ? දැන් බලන්න විස්ථාපනය කොහොමද 60යි කියලා ගත්තේ? ඔයාලා දන්නවා ප්‍රවේග කාල පස්තාරයක යට කොටසේ වර්ගඵලයෙන් මොකද්ද ලැබෙන්නේ? විස්ථාපනය ලැබෙනවා නේ. මේකේ ඇඳිලා තියෙන්නේ මොකද්ද? ත්‍රපීසියමක් නේ. හරිද? මේකේ ඇඳිලා තියෙන්නේ ත්‍රපීසියමක්. හරිද? කොහොමද ත්‍රපීසියමක වර්ගඵලය ගන්නෙ? හරිද? සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම. හරි. භාගයක් සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස. හරිද? භාගයක් මේ පාදයේ දිග කීයද? 2යි. මේ පාදයේ දිග කීයද? 6යි.
උස කීයද? 10යි. හරිද? 5යි. එතකොට 8 වරක් 5 40යි මීටර් කියලා එනවා. හරිද? දැන් ඔහොම දන්නේ නැත්තම් මේක කෙටිකමේනේ. හරි. මෙහෙම දන්නේ නැත්තම් පුතේ මේ කොටසේදී චලිත වෙච්ච දුර හොයාගන්න ඕනේ. ආයේ මේ කොටසේදී චලිත වෙච්ච දුර වෙනම හොයාගෙන ඔය දුරවල් දෙක එකතු කරත් හරි නේද? එනවනේ. හරිද? එහෙම නැත්තම් ප්‍රවේග කාල පස්තාරයේ යට කොටසේ වර්ගඵලයෙන් මොකක්ද දෙන්නේ? විස්ථාපනයේ සංඛ්‍යාත්මක අගය ලැබෙනවා. හරිද? MCQ වලට ඔය කෙටිකමේ භාවිත කරන්න. ලේසි. හරිද? එතකොට තුන්වෙනි ප්‍රකාශෙත් හරි සාමාන්‍ය වේගය 10 ms ඍණ 1 කියලා හතරවෙනි ප්‍රකාශය තියෙනවා. ඒක කියන්න බෑනේ. හරි. ඊට පස්සේ 22 වස්තුවක ආරම්භක ප්‍රවේගය 4යිලු. තප්පර 5කට පසු ප්‍රවේගය 24 දක්වා වැඩි කරාලු. මධ්‍යක ප්‍රවේගය අහනවා. කොහොමද මධ්‍යක ප්‍රවේගය ගන්නේ ඔය අවස්ථාවල? මධ්‍යක ප්‍රවේගය ගන්නේ දීලා තියෙන ප්‍රවේග දෙක එකතු කරලා කොහොමද? දෙකෙන් බෙදලාද? මධ්‍යක ප්‍රවේගය කොහොමද ගන්නේ? දීලා තියෙන ප්‍රවේග දෙක එකට එකතු කරලා ප්‍රවේග ගණනින් බෙදන්න ඔය වගේ අවස්ථාවල. හරිද? එතකොට 4යි 24යි එකට එකතු කරාට පස්සේ ඕක දෙකෙන් බෙදුවට පස්සේ 14යි ms ඍණ 1 කියලා එනවා. උත්තරය අංක 3. හරි. 23 පහත ප්‍රවේග කාල පස්තාරයට අනුව වස්තුවේ මධ්‍යක ප්‍රවේගය දැක්වෙන්නේ කුමන ප්‍රකාශය මගින්ද? දැන් පුතේ කොහොමද මධ්‍යක ප්‍රවේගය ගන්නෙ? ඕකෙත් බලන්න නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරලා තියෙන්නේ අවසානයේදී v කියන ප්‍රවේගයක් ගන්නවා. හරිද? ප්‍රවේග දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. බිඳුව ධන v දෙකෙන් බෙදන්න ඕනේ. හරිද? එහෙම උත්තරයක් තියෙන්නේ මොකද්ද? උත්තරේ දෙක නේද? කෝසර් ඔකේ බිඳුව කියලා ඇහුවොත් එහෙම මොකක් හරි පදයකට බිඳුවක් එකතු කරා කියලා ඇති වැඩක් තියනවද බා? හරිද? ඇති වැඩක් නෑ. හරිද? v බෙදීම දෙක කියලා උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ 24 බලන්න පහත ප්‍රවේග කාල පස්තාරයට අනුව වස්තුව ගමන් කළ මුළු දුර 400යි මීටර් රිගුළු t වල අගය අහනවා. හරිද? හරි. කොහොමද හොයන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. දෙකෙන්ම හදමු බලන්න. හරිද? ක්‍රම දෙකක් තියෙනවා බලමු. මේ පස්තාරය ඇඳිලා තියෙන්නේ කොහොමද? මේ පස්තාරය ඇඳිලා තියෙන්නේ හරි. මෙන්න මේ වගේ ඔහොමනේ. මෙන්න මෙහෙම. මේක 10යි කියලා කියනවා. මේක t කියලා කියනවා. මේක තව 10යි කියලා කියනවානේ. හරි. දැන් ඔයාලා දන්නවා ප්‍රවේග කාල පස්තාරයක යට කොටසේ වර්ගඵලයේ මොකක්ද එන්නේ? විස්ථාපනය එනවා. හරිද? කෙටිකමේනේ. කෙටිකමේ දාලා හද බලමු. හරිද? 400යි විස්ථාපනය. හරිද? මේ ඇඳිලා තියෙන්නේ මොකද්ද? ත්‍රපීසියම. හරිද? සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස භාගයක්. සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස. හරිද? මේක දන්නේ නෑ t ධන මේක 10යි t ධන තව 10යි t නේ. එතකොට 20යි t ලම්බ උස කීයද දීලා තියෙන්නේ? 20යි. හරිද? වැඩි කිරීම 20 10යි. එතකොට මෙතනින් බිඳුවක් කැපුවාම 40යි. 20ට t එකක් එකතු කරාට පස්සේ 21යි t එනවනේ. එතකොට 21න් බෙදන්න ඕනේ. t වල අගේ එනවා පුතේ කීයද? 1.5
9යි ගාණක් එනවද? එහෙම උත්තරයක් දීලා තියෙනවද? මේකේ මෙහෙම හදලා එන්නේ නැහැ. එහෙනම් බලමු. එක කොටස් වල එකතු කරලා අන්තිම පදයට ගමු. හරිද? මේකෙදි බලන්න. මේකෙදි කොහමද? භාගයක් මේ කොටස විතරක් ත්‍රිකෝණයක් නේ. 20 වැඩි කිරීම 10. ධන මෙතනදී උස දන්නවා 20 වැඩි කිරීම t ධන මෙතන එතනත් භාගයක් 20 වැඩි කිරීම 10. හරිද? එක හැඩතලවල වර්ගඵලවල එකතුව ගත්තා. හරිද? හරි. බලමු. භාගෙට 10යි. එතකොට 100යි. ඔක්කොම ඉන්නේ 400යි නේද? ඔක්කොම ඉන්නේ 400යි එතකොට. හරිද? මෙතන ගුසුල් කරුවාම 100යි ධන 20යි t ධන මෙතන 10යි කියන්නේ එතන 100යි. ඊට පස්සේ මේ පැත්තේ ඔක්කොම 200ක් එකතු වෙනවා. මේ 400න් 200 අඩු කරාට පස්සේ 200යි 200 සමානයි 20යි t. හරිද? t වල අගය ගත්ත හැකි පුතේ කීයද? t වල අගය ගත්ත හැකි 10යි තප්පර කියලා. හරිද? උත්තරේ මොකද්ද? උත්තරේ අංක 3. කොහොමද මේක ගත්තේ? මේ එක හැඩතලවල වර්ගඵල එකතු කරලා මුළු විස්ථාපනයට සමාන කරා. ඇයි මං එහෙම කරේ? ප්‍රවේග කාල පස්තාරයක යට කොටසේ වර්ගඵලයෙන් මොකක්ද දෙන්නේ? කියන්න. මොකක්ද දෙන්නේ? විස්ථාපනය ලැබෙනවා. හරි. ඊට පස්සේ 25 වස්තුවක චලිතයට අදාළ ප්‍රවේග කාල පස්තාරය පහත දැක්වේ කියලා කියනවා. චලිතයට අදාළ ප්‍රවේග කාල පස්තාරය පහත දැක්වේ කියලා කියනවා. ත්වරණේනේ අහන්නේ. හරි. මෙතනදී ධන 40 ඉඳන් ඍණ 40 දක්වා මේවා වෙලා තියෙනවනේ. හරි. එතකොට දැන් මේකේ හරි. ත්වරණය වෙලා තියෙන්නේ කොයි ටිකද බලන්න. දැන් බලන්න පළවෙනි චලිතයේදී ඕක මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේගය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ත්වරණය ගන්නෙ කොහොමද? ත්වරණය ගන්නෙ කොහොමද? ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. හරිද? ප්‍රවේග වෙනස බලන්න ඕකේ. 40 ඉඳන් ඍණ 40ට නේද? හරි. ප්‍රවේග වෙනස ගන්නෙ කොහොමද? අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදනවා ඒ සඳහා ගත වෙච්ච කාලයෙන්. ඕකෙන්නේ ත්වරණේ එන්නේ නේ. හරි. අවසාන ප්‍රවේගය කීයද? ඍණ 40යි. ඍණ 40යි ms ඍණ 1. ඍණ 40යි ms ඍණ 1. ආරම්භක ප්‍රවේගය. අඩු කරනවා ආරම්භක ප්‍රවේගය කීයද? ධන 40යි ms ඍණ 1. හරි. බෙදනවා කාලෙන් තප්පර 8යි. එතකොට බලන්න ඍණ 40න් ඍණ 40ක් අඩු වුණාට පස්සේ කීයද? ඔක්කොම ඍණ 80යි ms ඍණ 1. හරිද? ඊට පස්සේ ඕක බෙදනවා කාලෙන් තප්පර 8න් උත්තරේ එනවා කීයද? ඍණ 10යි ms ඍණ 2. හරිද? උත්තරේ 3 බලන්න ඍණ 10යි ms ඍණ 2 කියලා තියෙනවනේ. ඔතන මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? ඔතන වෙලා තියෙන්නේ මන්දනයක් නේ. 10යි ms ඍණ 2ක මන්දනයක් වෙලා තියෙන්නේ.
හරිද? හැබැයි අහන්නේ මොකද්ද? තොරණ යන්නේ. ඍණ වලින් උත්තරේ තියන්න. මන්දනේ ඇහුවොත් එහෙම. මන්දනේ ඇහුවා නම් පුතේ මන්දනේ කියන වචනේ ඇතුලේ තියෙනවා කියලා කිව්ව නේද මම ඍණ ලකුණ? එහෙනම් උත්තරේ මොකද්ද තියන්න ඕනේ නැත්තේ? ධන වලින්. හැබැයි මෙතන අහලා තින්නේ තොරණේනේ. ඍණ වලින් තියන්න. ගැල්ලුවක් තියනවද? හරි. එහෙනම් MCQ ප්‍රශ්න ටික සාකච්ඡාව අවසන් කරනවා මෙතනින්. ඊළඟ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්න පත්‍රයට අදාළ රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සෙට් වෙමු. ඒක එහෙම ලොකු ටයිම් එකක් නැහැ, විනාඩි 10න් වගේ ඒක ඉවර වෙනවා. හරිද? මේ වීඩියෝ එක තවත් දික් වෙනින් හින්දා මේක මෙතනින් නතර කරනවා. එහෙනම් ජය වේවා.